71 දී තමයි මේ චිත්‍රපටයක් කරන්න ඕනේ කියන තැනට මම ආවේ. දෙවෙනි පාර කාටුන් එක හදනවායි කියලා දැන් ඔන්න කැමරාවක් හදන්න පටන් ගත්තා. නැත්තම් නෑනේ කැමරාවක්. උත්තරපටිය අඩි 200ක්. හයි. ඒක කිමිකල් එක අයින් කරන්න පුළුවන් මේ ඉහළ තියෙන එක යන්නේ නැතුව. ඒතකොට දැන් අර කළුවෙන් ඇඳපු රූප ටික සුලෙන් පේනවා. පේනවා. ඊළඟ ප්ලැටිනම් පෑන් සෙට් එකක් කරන් පාට කරා ඉරි ටික. ඒකේ ෆිල්ම් එකේ ඔඩියෝ ට්‍රැක් එක අතින් යනවා. අර මාළු දුවනකොට මම ඉරි යනවා ගාර හදයක් එනවා. ඒවා එක්ස්පීරියන්ස් ලොකු මාළු හැප්පෙනවා ගලක චොක්. ලොකු පැච් එකක් දාපුවම චොක් සද්ද එනවා. ඒවත් එක්ස්පෙරිමන්ට් කරා. හරි. ඒ වෙනකොට මම හැදුවා තව චිත්‍රපටයක් හදා වලලු කියලා. මල්ලි සම්බන්ධනේ ඔතෙන්ට තමයි 1974 දී. සුලිසිනි ලාරිරත්න මේ විජය ධර්මශ්‍රී එමාලිගල හදපු රාම්දාස් මේ ඔක්කොම එනවා. ඔය ටෙලිෆෝන් නැහැ. සරත් තමනුගම මහත්මයා තමයි මාව රූපහඬ කැඳවගත්තේ. ඔයා වගේ කෙනෙක් අපිට ඕන මෙතන. අද පරිගණක වලින් කරන වැඩ එදා මම කරේ කොහොමද කියලා. සිරසකින්වත් මම රැවුල වැව්වේ නැහැ. මම වැව්වේ නැහැ. මේ වැවෙනවනේ. වැවෙනවා. අයිබෝවන් අයිබෝන් කොහොමද මම මේ තියෙනවා පොඩි විස්තරයක් වත් එක්ක කතා කරගන්න. ඉතින් වාඩි වෙන්න. හරි හරි. ඔබතුමාගේ සම්පූර්ණ නම කියලා ඉමුකෝ. මගේ සම්පූර්ණ නම මේකයි. මගේ තාත්තගේ නම තියෙනවා ජෝර්ජ් ඇල්ෆ්‍රඩ් පීරිස්. තාත්තගේ අකුරු තියෙනවා GA නේ. ජෝර්ජ් ඇල්ෆ්‍රඩ් තාත්තගේ ඒ කාලේ මේ ඉංග්‍රීසි නම් දැම්මට අපේ මේ රටේ එහෙම යුගයක් තිබුණානේ තාත්තලා 900 මුල ගණන් වල උපදින්නතර සුදු ආණ්ඩුව තියෙන්නේ. තාත්තගේ නම ජෝර්ජ් ඇල්ෆ්‍රඩ්. මේ රජුරුව දෙන්නෙක් නම් තියෙන්නේ. ඉතින් නමුත් තාත්තා කවදාකවත් ඒ මානසිකත්වයේ හිටියේ නැහැ. නම දැන් මෙයාගේ තාත්තනේ. ඔයාගේ තාත්තා නම කොන්ස්ටන්ටයින්. මේ මෙතන උඩ ගහලා තියෙන යාගේ පින්තූරය තමයි අවුරුදු 80 දී ගත්ත. එතකොට මේ කැටයම් බාස් GA අකුරු දෙක අරගෙන ජීවන්ත අර්ථ සාධ්‍ය කියලා තමයි මගේ උපැන්න සහතිකයේ තියෙන්නේ. ඒතර තාත්තගේ වාසගම් තියෙනවා. අපි කියනවා ගේ නේම් එක තියෙනවා සර්නේම් එක බැමින හැන්න දිගේ. සර්නේම් එක තමයි පීරිස්. දැන් මුළු නම අකුරු වලින් ලියුවොත් BGA පීරිස්. බැමින හැන්න දිගේ ජීවන්ත අර්ථ සාධ්‍ය පීරිස්. මගේ මල්ලිත් එහෙමනේ දිනේෂ්. එයාට දැන් මේ අම්මගේ නමින් අම්මට නම් තුනක් තියෙනවා. ඩල්සි ලිලියන් ප්‍රිස්කා. DLP මල්ලිට දැම්මේ දිනේෂ් ලක්සිරි ප්‍රියසාද් පීරිස්. මගේ මේ නම දැන් චිත්‍රපටි මුලම චිත්‍රපටියේ මම ජීවන්ත අර්ථසාද් පීරිස් කියලාම ලිව්වා. නමුත් දෙවෙනි චිත්‍රපටය කරේ කැමරාවක් නැතුව. දලසයා පටියේ මේ කටු පෑනෙන් මේ ඉන්දියන් ඉන්ක් වලින් තමයි ඇන්දේ රාමු. එතකොට මේ නම ලියන්න ඉඩ නැති මේ කටු පෑනෙන් ලියනකොට රූප රාමු ඇතුළේ. ඒ නිසා ජීවන්ත අර්ථසාද් මම කැමති ඒ නමට තාත්තා දාපු නමට කැමති. ඒ නිසා මේක විතරක් පාවිච්චි කළා. ඊළඟ මල්ලිත් මේ ක්ෂේත්‍රයට එකතු වුණාම එයත් කරේ මොකද්ද? ලක්සිරි කියලා ලයින් කරා. තම තියෙන උපැන්න සාති කරා. නමුත් දිනේෂ් ප්‍රියසාද් නමුත් එයාට හැම වෙලේම යාළුවෝ දිනේෂ් කියලා. ඒ නිසා දිනේෂ් ප්‍රියසාද් කරගත්තා. අනුන් තොස්වනු දැක තමන් තොස්වන ගණයේ දුලබ පුඟුලකු වන අර්ථ සාධය නටමේ පඬුද්දි මට ලොකු වටිනාකමක් තියෙන සහතිකයක් වුණා මේක. අරිසෙන් අහුබුදු මහත්මයා වගේ කෙනෙක් මං ගැන දක්වපු තක්සේරුව. එතකොට ඔයා අතරේ මේ දැන් අවුරුදු දෙකෙන් පටන් ගත්තා දැන් 4 විතර වෙද්දී මේ තාත්තගේ කැමරාවක් තියෙනවා බොක්ස් කැමරාවක්. ඒක තියෙනවා. ඕකෙන් පින්තූරයක් ගන්න වෙන්නේ රෝලක් දාලා ඉතාලම කලාතුරකින් ඉන්න එක කාලේ. මම මේක අතපත ගන්න හිතුවා තාත්තා මේ ඕන් පොඩ්ඩක් ඉන්න කියලා. ඒක අරන් ඒකේ මේ අර ෂටර් එක තියෙනවා ඒව කැමරාවල ඒක කොඩක් කැමරා එකක් පොඩි පෙට්ටියක් මේ වගේ පොඩි පෙට්ටියක්. ඒකේ තියෙනවා ඒක නවත්තලා ආලෝකයේ දිගට මෙන්න සලස්සන්න පුළුවන්. ටයිම් ලැප්ස් ෆොටෝග්‍රැෆි කියලා කියන්නේ. ඒවා පුළුවන් ෂටර් එක ෆොටෝග්‍රැෆි විතරද ඒක වීඩියෝ නෑ නෑ ඒ වීඩියෝ කොහේ කාලේ මේ 1956 මේ කියන්නේ. මගේ මල්ලි ඉපදුනේ 57. එතකොට මේ පොඩි ගිනි කූරු කැල්ලක් හදලා මේක තාත්තා දාලා හිර කළා. හිර කළා පිටිපස්සේ කවරේ ගැලෙව්වා. ගලව රෝල දාන තැනට මට මේ තිර කඩදාසියක් ගැලෙව්වා. දැන් බලන්න අන්න බලාකුල් අරවා මෙව ඔක්කොම පේනවා. මේ ෆෝකසින් නෑ. මැක්සිමම් ඉන්ෆිනිටි ෆෝකසින් තියෙන. අන්න මම ඒතර උඩ යට මාරලා පින්තූරේ පේන්නේ හැබැයි.
මම මේක හරි විනෝදයක් වුණා මට මේක බල බල දැන් ඉන්නවා අහසේ වලාකුළු බලනවා අරගෙන ඔක්කොම හරි තාත්තේ කැමරාවද වෙන දෙයකට පාවිච්චි වුණේ ඔක තමයි පාවිච්චි කරේ ඒ නිසා ඒ ඡායාරූපකරණය ගැන මට ඔළුව ගියා මේක හැබැයි වර්ණයෙන් පේනවා නමුත් අපි දන්න ඒ කාර්ය කළු සුදු විතරයි අපිට තිබුණේ තුන්වෙනි පන්තියේ ඉන්නකොට මම නේවාසිකාගාරේ හිටියේ ඒකට විශ්ව විද්‍යාලේ එතනදී අපිට සෙන්සුරාදට පෙන්නනවා මේ මිලිමීටර 16 ප්‍රමාණයෙන් චිත්‍රපටි ප්‍රවෘත්ති චිත්‍රපට ක්‍රීඩා ගැන අර ඔය ඇස්සේ කාටුන් එකක් දෙකුත් පෙන්නනවා. මට හරි ආස වුණා කාටුන් කල වර්ණයෙන් ඔක්කොම එන්නේ. හරිම පොඩි බාධා කිරීමක් කරනවා. ඒ කාලේ කාටුන් පෙන්වුවේ පිට රටින් ආනයනය කරපු මොන හරි. ඔව්. ඒ කියන්නේ බ්‍රිටිෂ් කවුන්සිල් එකකින් කැනඩා එම්බසි එකකින් ඒගොල්ලන්ගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ රටවල ඒ වගේ චිත්‍රපට ඒගොල්ලන්ගේ ලයිබ්‍රරි එකට ඒවනවා හැම රටකටම. ඒ කාලේ මං හිතන්නේ 16 මිලිමීටර් මගේ මිලිමීටර් 16 කියලා. ඔව් ඒ මම දැන් මේ කියන අවුරුද්ද 1961. චිත්‍රපටි කෑලි විකුණනවා ගෙනල්ලා මේ අපි දැන් ඉන්ටර්වල් එකට අර කඩචෝරු විකුණන කට්ටිය ඉන්නවනේ. ඔව්. අඹ අච්චාරු අර මේවා ඒකම තව මිනිස්සු තව මිනිහෙක් වෙනත් තමයි මේ පික්චර් කෑලි ගෙනල්ලා විකුණනවා. නෙගටිව්ද? නෑ නෑ දැන් ඕක පටි දුවනකොට කැඩෙනවා කපලා කුණු බක්කියට දානවා තියතර වලින්. ඔව්. ඒක එක්ක කරන් අරගෙන දැන් ඕව අපි අරගන්නවා. කෝච්චි වල මේ වලට අරන් යන ලන්තෑරුම තියෙන ඕකේ තියෙන හතරස් මැග්නිෆයින් ග්ලාස් එකක්. ඒක දීලා තිබුණා. ඒ දුරට එළියන් හදලා තියෙන එක. ඒ කොහොමද දීලා තිබුණා. ඒක තියෙනවා. පස්සේ ඕක දැන් මම අල්ලගෙන බලනකොට මේක ලොකු කරලා බලනකොට මට අහම්බයක් වුණා. හදිස්සියේ මේක ලයිට් එක දාලා මෙහෙම බලනකොට අපි දැන් දෙහිවල ඉන්න කටේ ලයිට් තියෙනවා. මේ බලනකොට අප්පම් හදිස්සියේ දැක්ක මේ පින්තූරේ බිත්තිය වැටෙනවා. එතකොට මම අල්ලලා ආයි හැමකට බිත්තිය ලොකුට වෙන්න පින්තූරේ පේනවා. දැන් මේ අහම්බෙන්නේ දැක්කේ. ඔව්. තාත්තා මේක පල්ලෙහා ලයිට් එකට අල්ලලා ෆිල්ම් එක මම මෙහෙම මේ ග්ලාස් එකෙන් බලනවා. හරි. බලනකොට මොකද්ද ඒක මම මෙහෙම බලනකොට ලයිට් එකේ කෙලින් මේක තිබිලා බිත්තිය පින්තූරේ වැටෙනවා. ඒක වර්ණ නෙගටිව් එක නෑ කඩුදු කැල්ලක්. එහෙම්මම ඒක පේනවා නේද? හරි. ඒ පාර මම මේක අල්ලලා බලනකොට මෙන්න පොඩි හරි යනවා. පස්සේ බුදුවල තියෙනවා ලීස්තර දෙක අස්තින් පටිය දුරලා බල්බ් එක දාලා පෙන්නකොට තාත්තා සන්තෝෂ වුණා. මගේ එක්ස්පෙරිමන්ට් කරගන්නේ දුන්නා මේ ලෙන්ස් එක මට. තුන්වෙනි චිත්‍රපටය තමයි සුවිනිත ලාලනී. මොකද හේතුව බලන්න අම්මයි මායි ගියා කටුනායකට. මේ නම් මීගමුවට. මගේ අල්ලපු ගෙදර තමයි හිටියේ බොනිෆස් ෆර්නෑන්ඩෝ කියන නළුවා. ඒගොල්ලෝ හිටියේ එතන බොනි අයියා අපි පොඩි කාලේ නම කියන්නේ. ඔව්. බොනි අයියා හින්දා බලන්න ගියා මේ සුවිනිත ලාලනී චිත්‍රපටය. අර ඉන්ටර්වල් එකේදී ගෙරන දැන්නේ ස්ලයිඩ් සිනමා ස්ලයිඩ්ස් දානවනේ. ඔව්. සමහර ඒවා පාට. ඉන්නනම් පාට ඉරියනවා පිටිපස්සෙන්. ඒ නිසා අපි කරේ මොකද්ද ස්ලයිඩ් ප්‍රොජෙක්ටර් එකක් හදුවා. ප්‍රොජෙක්ටර් එක කියලා දන්නේ නැහැ. ඔව්. සුරුට්ටු පෙට්ටි. හරි. සුරුට්ටු පෙට්ටියක් අරගෙන බල්බ් එකක් දාලා ඒක අර ලී නම තියලා කරන්ට් එක වැඩ කරලා තාත්තා ලාම්පුවරෙන් කරේ. අපිවත් කරා ඒ කාලේ අවුරුදු 7-8 කාලේ මේ කරන්ට් එකත් වැඩ කරා ඇත්තටම. ඒක කරලා දාලා මේකේ ලෙන්ස් එක හයි කරලා අර කෑල්ල මැද්දට දැම්මම කාඩ්බෝඩ් කෑල්ලක වටේ යමුනලා මේක පේනවා. රත්තරන් වැඩනොත් අර කැමරේනවා. දුම් දානවා. අයි ලීය පිච්චෙනවා මේ 60 වොට් බල්බ් එකේ බලන්න. හැබැයි ඒ සුවඳත් එක්ක අර මැනිලා සුරුට්ටු වල සුවඳත් එනවා. ඒ සුවඳත් එක්ක තමයි මම බැලුවේ. අදවත් මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මුද්‍රණය පිළිබඳ බාහිර දේශක. මොකද ගොඩක් අය අඳුරන්නේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරු. ඕ නම් මම අදටත් මම මුද්‍රණය කරනවා ස්ක්‍රීන් ප්‍රින්ටිං. ඒවා දේවල් කරනවා. රුපියල් 80ක් විතර විදන් වුණේ මේ ලී ටිකට. ඕකෙන් යන්ත්‍රයක් හැදුවා. මෙන්න යන්ත්‍රයේ සැලැස්ම මට මේ පොතේ බලාපොරොත්තු මේ පොතේ තියෙන යන්ත්‍රයේ සැලැස්ම ප්‍රවා මම දාලා මම කරපු දේවල් මේ තියෙන. ඒක උකට දැන් මේක පාගනකොට ඔව් හරි ස්පීඩ් එකට යන ෆ්ලයි වීල් එකක් ඕන. හරි. ෆ්ලයි වීල් එකක් නෑ. ෆ්ලයි වීල් එකක් ගත්තා. නාරාසනයකුත් මම ගත්තා. අදටත් නාරාසනේ පාවිච්චි තව යකට කැලික් ගෙනවා වැඩවලට. ඔව්. මේ තියෙන්නේ ඒ වීල් එක තමයි ෆ්ලයි වීල් එක. සීවර්ට් ලයි කරලා තියෙන්නේ. ඒ කාලේ මේ එතකොට උසාවි ගිහලා දියුරුම් දෙන්නත් වෙන මුද්‍රණාලයක් කරනවා කියලා. ඒ කියන්නේ ව්‍යාපදිංචියක් වගේ දේ. ව්‍යාපදිංචිය වෙලා වුණාම උද්දන මේ ක්ෂේත්‍රයේ තියෙන නීතියක් තමයි උසාවියේ ව්‍යාපදිංචි වෙන්න ඕන. ඊළඟට අපි මුද්‍රණය කරන හැම අයිටම් එකකෙම පිටපත් පහක්. ලේඛනාරක්ෂකයට යවන්න ඕන. 71 දී තමයි චිත්‍රපටයක් කරන්න ඕනේ කියන තැනට මම ආවේ. ඒක චිත්‍රයක් මම වල දෙන්නා තියන් ඉන්න චිත්‍රයක් තියෙනවා ඒක දෙන්නම් වල පෙන්නන්න. මේච්චර විශාල චිත්‍රයක්. අපි A3 කරදාසිර වල ටිකක් ලොකුයි. ලොකු කරලා මේකෙන් රූපගත කරලා ඒව කැපුවා. ඇයි මේ කැමරාවේ බොත්තම් රිමෝට් රියාල යනවා ෆ්‍රේම් ගන්න. කොහොම කර කර කපලා ෆ්‍රේම් රාමු තුන ඇලෙව්වා.
කරලා තමයි මුද්‍රණයක් කරගෙන අන්දරේ කියන චිත්‍රපටය හැදුවේ. විනාඩි එකමාරයි. මොන වසරේද? 1971. ඒ අවුරුද්ද තමයි ධර්මසේන පතිරාජ කලින් අවුරුද්දේ 70 සතුරෝ කියන චිත්‍රපටයෙන් තමයි ආයෙ එළියට ආවේ. දැන් මේ චිත්‍රපට ගොන්නෙන් සුනිල් ලාරිරත්නගේ සරාගී මේ ඔක්කොම කෙටි චිත්‍රපට ගණනාවක් එකපාර බිහි වුණ 71. ඒතකොට අපි ඔක්කොමලා මේක විදිහට ආපු අය. දැන් මේකද මට පොඩි වැඩිපුර ප්‍රතිචාරයක් ලැබුණා මේ චිත්‍රපට ලේඛක සංගම වලින් කාටූන් එකක් කරාට. දෙවෙනි පාර කාටූන් එක හදනවායි කියලා දැන් ඔන්න කැමරාවක් හදන්න පටන් ගත්තා. නැත්තම් නෑනේ කැමරාවක්. මට එයාගේ වැඩිපුර තිබිච්ච මැජික් ලැන්ටර්න් එකේ ලෙන්ස් එක දුන්නා. ඒක තමයි අර කැමරාව හයි කරේ. ඒක රූපගත කරගෙන විනාඩි කිහිපයකයි පොඩි කැලලක් ෂූට් කරා. රාමෙන් රාමෝ කරනකොට පත්තරේ දැන්වීමක් දැක්ක චිත්‍රපට ලේඛක සංගමේ මෙවර උලෙලට චිත්‍රපට ලබන සතියෙන් බාර ගන්නවා කියලා. මේක හදලා ඉවර කරන්න කොහෙද දැන්? දැන් කැලලක් ආසාවට ඇඳයට කියලා ඩෙවලොප් කරලා බැලුවා. අපේ කලුවර කාමරේ ඇඳයට. පටි සම්පූර්ණ හේදුවා. ෂූට් කරොත් පටිය. හරි 200ක්. හයි. ඒක කෙමිකල් එක අයින් කරන්න පුළුවන් මේ ගෙලටින් එක යන්නේ නැතුව. හරි. එල්ලා ඉස්සරහා මේ පීලිවල එල්ලුවා. වේල ගත්තා. ඉන්දියන් ලින්ක් ගත්තා. රාමෝ මාක් කරගත්තා. දීකටම අදින්න ගත්තා රෑ. එදා මේ මැටි අතුරු මැටිවරණ දවසක්. ඕක රේඩියෝ එක යනවනේ මේ විස්තරේ. ඕක අහගෙන තමයි මේ එළි වෙනකම් මේක ඇන්දේ. ඉර පායනවා. එතකොට මේ නමුත් මේ මුහුදයට දැන් ඉන්නවා මේ ලොකු මාළුවෙක්. පොඩි මාළු ඉන්න. ඌවල පොඩි මාළුම කනවා. අන්තිමට මාළු ටිකක් කරගෙන අරුව කනවා. ඇට සැකිල්ල වැටෙනවා. අන්න ඒක මුහුද යටටම ඉර බහිනවා. මුහුද යටට ඉර පායයි කියලා මේ කතාවරයක්. ඌක කරලා ඉවිල්ලා පහුවෙන්ද උදේ ගියා සිලෝ ස්ටුඩියෝ. ගිහිල්ලා මේකේ මුද්‍රණයක් ගත්තා. එතකොට දැන් අර කළුවෙන් ඇඳපු රූප ටික සුලෙන් පේනවා. ඊළඟ ප්ලැටිනම් පෑන් සෙට් එකක් කරන් පාට කරා ඉරි ටික. ඔක්කොම මේ කරා. කරලා ඉවරලා MS එකට ගියා අපි තාත්තත් එක්ක මල්ලිලා ඔක්කොම කියලා බැලුවා. දෙපාරක් මේක දාලා බලන විනාඩි එකමාරයි. ඒක උල්ලට ඉදිරිපත් කරාම අන්න ඒකට විශේෂ සඳහනක් දුන්න මෙවැනි චිත්‍රපටයක් කිරීම ගැන කියලා ඔර තමයි honorary mention කියන්නේ ගරු සඳහන් කිරීම. ඒකේ ෆිල්ම් එකේ ඔඩියෝ ට්‍රැක් එක අතින් යනවා. අර මාළු දුවනකොට මම ඉරි යනවා ගාලා හද්දයක් එනවා. ඒවපුවා එක්ස්පීරියන්ස් ලොකු මාළු හැප්පෙනවා ගලක චොක්. ලොකු පැච් එකක් දාපුවම චොක් සද්ද එනවා. ඒවත් එක්ස්පෙරිමන්ට් කරා. හරි. ඊට පස්සේ දැන් ඊළඟ අවුරුද්දේ තමයි දේවදත්ත කරේ 73. මට වයස 20යි. ඔව්. අන්න කරා. එතනින් එහාට කතන්දරේ ඇවිල්ලා ඒක තමයි සම්මානෙ හම්බ වුණේ. හතරවෙනි කැමරාව තමයි හරි ගියේ. ඒක තමයි මගේ මල්ලි මොඩිෆයි කරේ. මල්ලි හොඳ ටෙක්නීෂියන් නේ. එයා ඒක මොඩිෆයි කරා හොඳටම ෆිල්ම් එකක් කරන්න පුළුවන් තැනට. එතකොට ඒ වෙනකොටත් හැබැයි දුටුගැමුණු පටන් අරන් ඉවරයි. පටන් අරන් ඉවරලා මේ වැඩේ යන අතරේ තමයි මේක ඉතුරු හරි කරේ. අපි ඒක මල්ලිට ඇවිල්ලා අපේ කැමරාව තියෙනවානේ. කැමරාවට තමයි කෑල්ලක් හදන්න ඕන. මොකක්ද? ප්‍රොජෙක්ටර් එකක්. ඒකවලත් මල්ලි ප්‍රොජෙක්ටර් හදලා ඉවරයි එතකොටත්. එයා පෙන්නන ප්‍රොජෙක්ටර් හදලා. පරණ ග්‍රැමෆෝන් නැතුව ඕකෙන් තමයි මැෂින් එක අරගෙන හැදුවේ. අන්න ඒක හදලා දැන් චිත්‍රපටයක තියෙන දේ අපි රූප යන අතරේ නවත්තලා ගන්න පුළුවන්. අන්න එවැනි තත්ත්වෙ මේ මැෂින් එක හැදුවා. ඔප්ටිකල්. ඔය වෙනකොට මම හැදුවා තව චිත්‍රපටයක් හදා වලලු කියලා. මල්ලි සම්බන්ධනේ ඔතෙන්ට තමයි 1974 දී. කදාවල්ලිගේ යා රූපය ඇඳලා යා කැමරා ටයිටල් බෑන්ඩ් එක කැමරා වලින් කරේ. අන්න එහෙම කරලා කම්බිනේෂන් ඒකෙන් තමයි මල්ලි සම්බන්ධ වෙන්නේ රූපය සිනමාවට සම්බන්ධ වෙන්නේ. ඒතකොට ඔප්ටිකල් ප්‍රින්ටර් එක හැදීමෙන් සිද්ධ වුණේ චිත්‍රපට 50 ගානකට මේ සේවය සපයන්න පුළුවන් වුණා. මෙහි ගෙදර වෙනවා නිස්සල හරි වැඩක්. ධර්මසේන පතිරාජ නිහාල් සිංහ ධර්මසේන මේ ධර්මසිරි පණ්ඩාරනායක හරිම කාර්යබහුලයි. සුලිසුනි ලාරිරත්න මේ විජය ධර්මශ්‍රී එමාලිගල හදපු රාම්දාස් මේ ඔක්කොම එනවා. ඔය ටෙලිෆෝන් නැහැ. ඔව්. මේ හොයාගෙන බස් එකේ සමහරු වෙන්නේ ඩිරෙක්ටර්ස් බස් එකේ ඉන්න සමහරු. අපිට මේ වැඩේ කරලා දෙන්න. මල්ලි මේ වැඩ දිවාරාය වැඩයි. රාමෙන් මේක වැඩ කරන්නේ කොහමද? ඔප්ටිකල් ප්‍රින්ටර්ස් මේ ජර්ප්‍රූස් ගාලා දුවන්නේ නැහැ. රාමෙන් රාමු කර හදලා දෙනවා. නමුත් මේ චිත්‍රපට රිලීස් වුණානේ 79. එතකොටම තමයි රූපවාහිනිය වැඩ ආරම්භෙන්නේ. ශාන් වික්‍රමසිංහ මට කතා කරලා මේ වැඩ කරන්න එන්නේ කියලා කිව්වා. කරන අතරේ ඒකත් ආණ්ඩුවට ගත්තානේ. රූපවාහිනියක් කියලා එකක් හැදෙනවා. මට ආනන්ද දිසාල්ලි සමතුතුමයි සරත් තමුණුගම මහත්මයා තමයි මාව රූපවාහිනියට කැඳවගත්තේ. ඔයා වගේ කෙනෙක් අපිට ඕන මෙතන. මොනකද්ද ඔබතුමාට ලැබුණු තනතුර? රූපවාහිනිය. තනතුර ලැබෙන්න ඉස්සෙල්ලා මාව රට යවන්න ඕන කරලා ඒගොල්ලන්ට තව වැඩි දුර ඉගෙන ගන්න. ඊට පස්සේ තමයි ගුවන්විදුලියේ අධ්‍යක්ෂ ධූරයක් පිළිනේ මේ මට. ජර්මනියට ගිහිල්ලා මොනවද ඔක? අපිට දුන්නේ කෝස් එකක් කරන්න ඇනිමේෂන් රට වලින් ඇවිල්ලා හිටියා. ලංකාවෙන් ඇවිල්ලා මාව විතරයි.
මිනිස්ටර් අපිට කියලා ඉවර දෙනවා මේ මිනිස්සුන්ට පුළුවන් තරම් දේවල් පෙන්නලා එවන්න. ඒකයි කොහොමද කියන්නේ බැවරියා ස්ටුඩියෝ එකේ යුරෝපයේ ලොකුම චිත්‍රකාරය දවස් 3ක් ස්පෙෂල් ඉෆෙක්ට්ස් අන්තිමා. මේකප් මම මේකප් වලට අවෝඩ් එක ගහපු කෙනෙක් නේ 76 දී. ලංකාවේ නාට්‍ය ෆීල්ඩ් එකේ මේකප් ආටිස්ට් මම. මේ ඩ්‍රෙස් මේකප් ආටිස්ට්. එතකොට අර අපිට අද තියෙන පරිගණක එක්කනේ අපි සෙල්ලම් කරන්නේ. අදත් සමහරු පුදුම වෙනවා එදා මේ කරපු වැඩ. අපි ඒක ලැබුණු බ්ලෙසිං එකක් නැත්නම් ආශිර්වාදයක්. ඒ ආශිර්වාදය අනිත්‍යයට දෙන්න පිරිනමන්න ඕන අපි. අන්න ඒක තමයි වැඩදායක කියලා මගේ නම්. අදටත් ස්ක්‍රීන් ප්‍රින්ටිං මුද්‍රණය කරනවා. ඔබගේ ආරම්භය එතන. තාමත් එතන ඒවා තාමත් කරන මුද්‍රණය. චිත්‍රපටවල මුද්‍රණ කඩේක් කියලා ගත්ත එකක් තියෙනවනේ. ඔව්. ඒවත් එකක්. ඔතනදී ඔන්න කතන්දරට ඇවිල්ලා තමයි දැන් මේ මෑතක රයිගම් සම්මාන උළෙල. ඔව්. කිව්වා වගේම බලන්න මේ රයිගම් සම්මාන උළෙලදී සිනමාවට අවුරුදු 50කට ඉස්සෙල්ලා කරපු වැඩ. මම කඩුවේ චිත්‍රපටි නෙවෙයි. ඔව්. කරපු වෙනත් දේ චිත්‍රපටි වලට වැඩ කරන්න හදපු මෙවලම්. සහ ඒවෙන් කරපු දේවල්. ඊළඟ රූපවාහිනී ක්ෂේත්‍රයට අවුරුදු 40කට ඉස්සෙල්ලා කරපු දේවල්. ඒකටයි මේ රයිගම් සම්මානෙ මට හම්බුනේ. අද පරිගණක වලින් කරන වැඩ එදා මම කරේ කොහොමද කියලා. කොහොමද රැවුලවවන්න අදහසක් ආවේ? සිරසකින්වත් මම රැවුල වැව්වේ නෑ. මම වැව්වේ නෑ. මේ වැවෙනවනේ. වැවෙනවා. ඒ වැඩිච් එක ටිකක් අඩු වෙලා තියෙනවා. ඒකදී වෙන්න පුළුවන් අපි හිසකෙස් යනවා වගේ. මුලින්ම උනේ මම මේ අවුරුදු 20 විතර මගේ හිසකෙස් යන්න පටන් ගත්තා. එතකොට බැලුවා දැන් මගේ හිසකෙස් ගියාම දවුල පෙන්වන්න පුළුවන් මගේ වයස අවුරුදු 21 පින්තූරේ. රැවුල ගියාම මොකද වෙන්නේ මූණ බරිස් කිඩියක් වගේ වෙයි කියලා මට හිතුණා. ඒක කාලේ මම ටයිටස් සොටුවත් මහත්තයත් එක්ක පිටිපස්සේ එල්ලලා වැඩනේ. අයි මහත්තයාගේ රැවුල තිබුණා. එයාගේ ස්වභාවයෙන්ම මේ ලෙනින් කට් කියන රැවුල එයාට තිබුණේ. රැවුල යා රේසරකින් හදන්නේ නැහැ. මම කරබලේ රේසරකින් මට ඕන ගන්න හදලා මේ අර ලෙනින් කට් කියන එක දාගත්තා. මේ දැන් මේ පින්තූරේ තියෙන එක තමයි. ඊට පස්සේ ජාතික රූපවාහිනිය තමයි මේක රැවුල මේ වටාපත වගේ මෙතන කපලා සම්පූර්ණයෙන් වැව්වා. එයි මම මගේ හිසකෙස් රැවුල නොකපා හිතුවොත් මොකද වෙන්නේ? 96 මාර්තු මාසෙ නම් රැවුලයි හිසකෙස් වලට අතුරවත් රේසරකවත් කියලා නැහැ. අයියගේ මූණ වදිනවා හදන මුත්තට. ඔය ඇත්තම නම් මම හදන මුත්ත නෙවෙයි. ඕකේ ඔය නියම වචනේ එන්නේ මහා දැනු නැත්තා. මහා දැනුමක් තියෙන එක. ජනවහරෙන් ඇවිල්ලා මහා දැනුමුත්තලා මහා දැනුමුත්තව ජෝක් කාර්යයක් කළා අන්තිමට. අන්තිමට දැනුමක් නැති පුද්ගලෙක් දැන් නැතු විතරක් නෙවෙයි මේ පොඩි අප්සෙට් වැඩ කරන මිනිස්සුන් ඒ වගේ දේවල් ඒ වගේ බෙල්ල කපලා ඊට පස්සේ මුත්තිය ගන්න කියලා. ඒව ජනප්‍රවාදයෙන් ඇති වෙච්ච යම්තර මුලින්ම එන්නේ මහා දැනුම ඇත්තා කියන එකෙන් තමයි එන්නේ. මගේ රවුල ඊයින් පස්සේ මම මේ රවුල දැන් මම සරමනේ අදින්නේ. ඒ සරමත් එක මේ රවුල තියෙනවා කැමරාවක් කරේ දාගෙන කටු බෑනක් අතේ අරගෙන පින්තූරයක් පෙන්වන්න පුළුවන් අපිට දැන් මේක නේද? ඒ රූපේ ඇවිල්ලා තියෙන මල්ලි කිව්ව නිසා මේ මහා දැනුමුත්තර අරගෙන මගේ දැන් රූපේ ඔහම තමයි තියෙන්නේ. අපි මහා දැනුමුත්ත චිත්‍රපටය ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් ලක්මල් ඔබ හම්බුනේ මහා දැනුමුත්ත චිත්‍රපටයේනේ මට. ඔබ ඇනිමේෂන් ආටිස්ට් කෙනෙක් හැටියට එතන වැඩ කරා. ඉතින් මහා දැනුමුත්ත චිත්‍රපටය මෙහෙමයි මට ඇත්තටම දුන්නේ අධ්‍යක්ෂණය යම් ප්‍රමාණයක් මම කළේ මල්ලි තමයි ටෙක්නිකල් අධ්‍යක්ෂණය කාර්මික අධ්‍යක්ෂණය. අපි දෙන්නගේම නම යන්නේ ඒකනේ. කඩදාසිලා ඇඳලා ඒක ස්කෑන් කරලා අරගෙන ඊට පස්සේ ඒක වර්ණ කරලා තමයි චිත්‍රපටය හැදුවේ. එතකොට එදා දයානන්ද පෙරේරා මේක මේ ප්‍රොඩියුස් කරේ. ලංකාවේ පළවෙනි වතාවට ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරපු චිත්‍රපටය. ඇයි? මේක දැන් දලසයාපටියට ගන්න දෙපා ඒ කාලේ පරිගණකයෙන් ඔක්කොම හදන්නේ. මල්ලි නිර්මාණය කරා ඔප්ටිකල් ප්‍රින්ටර් එක වගේ දෙයක් මේ රූපවාහිනී තිරයට පේන පින්තූරේ දලසයාපටියට ගන්න. එහෙම කරලා නෙගටිව් හදලා තමයි print කරලා පෙන්වන්නේ. ඩිජිටල් තාක්ෂණයේ ආරම්භ වෙන්නේ මේ 2002 මහා දැනුමුත්තයි ගෝලියරොත්නයි කියන චිත්‍රපටයෙන්. ඔය පැත්තට ඔතුමා අපි හැරෙන්නේ දකුණට බොල දකුණට තේරෙන්න. ඒක හරි දකුණට යන්නේ එක හොඳයි වමට නැතුව. ඒ පාර ලොකු තැන ගහක් යට නතර වුණා. නේ වන්ද මෙයාට ගස් පෙන්නන්න බෑ. වරෙව් බොල වරෙව් වඩි ඉස්සලා වරෙව්. අපි මෙහාට ආවේ වත් ගෙනියන්න නෙමෙයි. එහෙනම් කොහේ ගස් බදාගෙන ඉන්නේ ඔහේ දන්නවද මං කවුද කියලා? කියන්නතෝ කවුද කියලා කොහොමද දන්නේ එහෙමනම් දැනගන්නවා. මම තමයි මහා දැනුමුත්ත. මට සමා වෙන්න උතුමාණෙනි මම මේ දන්නේ නැතුව අය කතා කළේ මටත් ඔය වැලගෙඩිය කඩා ගන්න ඕමනා වෙලා තමයි හිටියේ සුපහත්යන් හරි හරි බේඩියට නැගපල්ලා නැගිටිමු හොඳේ බදාගෙන ඒක මගේ බෙල්ල බලාගෙන තියෙන එක බෙල්ලයි මාර වැඩි ලනුව ගන්න බැරි වුණානේ එහෙනම් අපි සේරම
එකට පාත් වෙලා ගම්මුලනු. මේ වැඩේ නම්බර 1ට කිරීගෙන යන්නේ. අප්පඩ දැන් කපන්න වෙලාව හොඳයි. 1යි 2යි 3යි. අපෝ විනාශ. අපරාධ වෙල කාලා විතරයි. හැන්දෑවේ වැල කෑවනම් අපි සේරටම වැලසන්නිය හැදෙනවා. පොල් කියලා වැන්දත් පවුනේ. ඒක මල්ලි හැදුවා. ඔන්න බබෝ කියන එකක්. ඒක තමයි වීඩියෝ පටයකට අරගෙන කරපු පළවෙනි චිත්‍රපටය. ඉන් පස්සේ මේ ගොඩක් දෙනෙක් දේවල් කරේ. ඩිජිටල් තාක්ෂණය අද සම්පූර්ණයෙන්ම ඊළඟ තියෙනවා. අද දලසයාපට හැදීමක් වෙන්නේ නැහැ. ඒ වගේ කැමරා දකින්නත් හම්බෙන්නේ නැහැ ඉස්සරහට. මොකද ලෝකෙ වෙන රටවල් සමහර ඒවා දැනටත් දලසයාපට වලින් නැවත කරන්න ඕනයි කියලා පදනමක වැඩ කරගෙන යනවා. නමුත් අපේ රටට මම හිතන්නේ ඒ තත්ත්වෙට එයි කියලා. මොකද අධික වියදමක් යනවා දැන් තියෙන තත්ත්වයට වඩා. අපි පුංචි රට ඇතුලේ මේ මන් දන්නේ මේක හොයන්න පුළුවන්ද කියලා මට දන්නේ නැහැ. මොකද ඒ නිසා එක දෙයක් කියන්නවා. ඔය කැමරා හරි මොනවා හරි આવත් කවුරුත් කැමරාවන් හදන ගන්නේ නැහැ. ඉතින් ඒක මට හිතෙනවා මේ මෙහෙම දෙයක්. දැන් අපි කරපු දේවල් වල ඒ අගය කිරීම එඩ්වින් අල්දාස් මහත්මයා කරපු නිසා මට ඒක ඉතුරු වෙලා තියෙනවා. ඉතින් අද මාත් එක්ක සාකච්ඡා කරන්න, කතා කරන්න, අපේ අදහස් බෙදා ගන්න එකතු වුණාට ඔබතුමාට ස්තුතියි.